Hi friends, මොකද වෙන්නේ ටික් අද මං එන්නේ සුපිරිම ගණේ සතෙක්ගෙන්. හරි. සතා මොකාවත් නෙමේ අන්තට්ටුවක් තියෙන ගෝනෙක්. අපි ගහමු ගෝන මස් කෑල්ලෙන් ඩිස්ටේක් එකක්. මෙන්න ඉන්නවා මම මේ ගෝනව ඊයේ රෑ තමයි සීසන් කරගත්තේ. මම මේකට දාලා තියෙනවා ලුණු, ගම්මිරිස්, ඒ වගේම කොකනට් විනිගර්. ඒත් එක්කම කහ දාලා තියෙනවා, මස්ටර්ඩ් පේස්ට් එක දාලා තියෙනවා. ඒකටම ගාලික් චුට්ටක් දාගෙන මම හොඳට සීසන් කරගෙන තියන්නේ. ඕවර්නයිට් තියලා තියන්නේ ෆ්‍රිජ් එකේ. ලිප ගිනි තියාගමු අපි. එන හට්ටිය රත් වෙගෙන ඉඳි මේකට දාගමු අපි තෙල් ටිකක්. මම මෙතන පොඩියට කපාගත්තු ලුණු තියෙනවා. ඒක දාන්නේ අපි මේකට මුලින්ම හදන්න. ඊට පස්සේ සුදු ලුණු තියෙනවා, කැරට්, පොඩි මිරිස්, මාළු මිරිස්, කරපිංච රම්පේ. ඒ වගේම කුරුඳු පොත්තක් ඕනේ අපිට මේ වැඩේට. එහෙනම් අපි එකටම කුරුඳු පොත්ත දාගමු ලිපට. මේකට අපි දාගමු කපාගත්තු ලුණු ටික. කරපිංච පොඩ්ඩකුයි රම්පේ කැරට් ටික උඩ දාගමු. මේක අනියන් එක කුක් කරගමු හොඳට රම්පේ කරපිංචත් එක්කම. අනියන් ටික කුක් වෙකට එන්නේ මේකේ. අපි මේකට ගාලික් ජින්ජර් මුකුත් දාන්නේ නැහැ. මොකද මම මේකට ඔල්රෙඩි ගාලික් දාලා තියෙන සීසනින් එකට මස් එකේ. දැන් අපි එහෙනම් ගෝන මස් ටික දාගමු මේකට. මේක සීසනින් කරගත්තු බෝල් එකකට වතුර ටිකක් දාගෙන ටිකත් එක්කම දාලා මේකට හැබැයි වතුර ගොඩක් දාගන්න එපා. මොකද මස් එකෙන් වතුර උනනවා මේකට. අපි දැන් කරන්න තියෙන්නේ මේක වතුරෙන් තැම්බෙන්න දෙමු. වහලා තියමු අපි. සාමාන්‍යයෙන් මේකට පැය භාගයක් විනාඩි 35ක් විතරයි මේක කුක් වෙන්න. අපි එතකන් අපිට ඩිස්ටේක් එකේ හදන්න ඕන බඩු ටික ෂේප් එක කපාගමු. ඔයාලා බලන්න ඉතින් මම මොකද ඇතුලේ කරන්න කියලා දැන් ඒ පාර. අයහපත් කාලගුණයේ හේතුවෙන් මට වීඩියෝ එක ඇතුලට ගියන්න සිද්ධ වුණා. ඉතින් අපි බලමු ගෝනා කොහොමද හට්ටියස්සේ නටන්නේ කියලා. හරි පදමට කුක් වේගෙන එන්නේ මෙයා. කුක් වෙන කියන්නේ අපි තාම මුලින්ම තඹ ගන්න එක තමයි කරන්නේ. හිතුවට වඩා වෙලාවක් යනවා. මම දැන් විනාඩි 40ක් තිස්සේ මේක තඹනවා. මොකද ගෝනා මස් කියන්නේ පද මස් జాතියක්. බඩවැල් අවුල් කරගන්න බෑනේ. හොඳට කුක් කරගමු මේක. බලමු අපි ගෝන පැටියක තත්ත්වය මොකද කියලා. හොඳ සුවඳක් කරනවා මේකෙන්. මේකට දැන් අපි අමු 3-5 මේ සැඳි භාගයක් වගේ එකතු කරගන්න. මෙතන මස් කිලෝ 2ක් තියෙනවා. මට කියන්න මතක වුණා මුලින්ම. මේ සැඳක් විතරක් මේකට එකතු කරගෙන මේ තා පොඩ්ඩක් වෙලා කුක් කරගන්න දෙමු. මස් එකේ වතුරත් හිඳිලා ගානට මේ වෙලාවේ කුක් වෙලා තියෙන්නේ. අපි දැන් එහෙනම් මස් එක බාගමු වෙන බෝල් එකකට. අපි මේක කුක් කරගත්තු හට්ටියම ගන්නවා මේකට. ආයෙ හොදන්න ඕනේ නැහැ. මේකමනේ හදන්නේ අපි. මම මුලින් කිව්වා වගේම මෙතන තියෙන කපාගත්තු මාළු මිරිස්, ඒක දෙකට පලාගත්තු මිරිස්, රම්පේ කරපිංච, මම පොඩි කැරට් ටිකකුත් ග්‍රේට් කරලා තියා මේ කපලා තියා ගන්නවා. ඒ වගේම සුදු ලුණු ඕනේ මේකට. ආයෙත් අනියන් රින්ග්ස් ටිකක් කපලා තියාගෙන තියෙනවා. ඒ වගේම මේන්ම දේ පොල් කිරි. මේකට දැන් හට්ටියෙන් බාගත්තු ගෝන මස් ටික දාගන්නවා මේකට දැන්. දැන් මේකට පොල් කිරි දාන්න දෙන්නේ. මේක දැන් අපි විනාඩි 2ක් 3ක් හොඳටම ඇති.
වහලා කුක් කරගමු එහෙනම් මේක. මේකට අපි එකතු කරගන්නවා පොල් කුක්කු. පොල් කිරි. මේ වගේ කෝප්පයක් මේකට දාගමු අපි. දාගෙන එහෙනම් ගෝනා බිස්ටේක් එක රෙඩි. අපි මේක ලස්සනට ප්ලේට් එකට දාලා කාලා බලමු පාන් කෑල්ලක් එක කොහොමද කියලා. පිපිරි බඩුවක් තාම එක. සාර ක්‍රීමි ගතිය ඔක්කොම හොඳ ගන්න තියෙනවා. ඕගොල්ලොත් එහෙනම් try කරලා බලන්න ගෝන මස් කෑල්ල කොහොමද රහ කියලා. ඕගොල්ලන්ට ගෝන මස් ඔස්ට්‍රේලියාවේ ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න මම කියන්නම් කොහොමද ගන්න දෙන්නේ කියලා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. ජය වේවා. රොකට් වලට ගහන ඔයිල් බීලා ඉන්න හිතයි හල හසරඳිලා අර කොංගෝ වනාන්තරේ උඩදී කෙල්ලෙක් මම දැකලා පැරෂුට් නැතුවම අයියෝ පැන්නා